සුබෝදසනක් ඔක්කොටම මේ මම මේ කතා කරන්නේ අද ජිනීවා UN එක ඉස්සරහ පිට මේ කකුල් තුනේ පුටුව යට ඉඳගෙන ඊයේ මේ සෙෂන් එක පටන් ගත්ත වෙලාවේ දැකපු දෙයක් තමයි මේ අපේ එම්බසි ඇරෙන්න ලංකාවේ තව හාමුදුරු දෙනමක් ඇරෙන්නත් වෙන කවුරුත් ඇවිල්ලා හිටියේ නෑ මේ අපි ගැන කතා කරන්න. එතකොට දැන් මෙතන අපි කතා කරනකොට බලන්න ඕනේ දැන් දෙමළ කියන වචනේ අපි ගන්න බෑ අපිට. නමුත් අපිට කියන්න ඕනේ LTT ත්‍රස්තවාදීන්ගේ ඕගනයිසේෂන් තියෙනවා 55ක් 60ක් මේක ඇතුලේ රෙජිස්ටර් වෙලා. එතකොට ඊයේ කතා 60කින් 50ක් තිබ්බේ ත්‍රස්තවාදීන්ගේ ඒවා. හරිද? එතකොට මේ LTT ඩයස්පෝරා එකේ මේ ටැමිල් ඩයස්පෝරා කියලා අපි කියන්න හොඳ නැහැ. මොකද ටැමිල් ඩයස්පෝරා එකට සාමාන්‍ය ජනතාව අයිති. ඒ නිසා අපි ඊට පස්සේ මේකට කියන්න ඕනේ LTT ඩයස්පෝරා කියලා. මේ LTT ඩයස්පෝරා එක අපිට විරුද්ධව මේකේ ලොකු සටනක් තාම අරන් යනවා. දැන් ඊයේ දාලා තිබ්බා women මේ discrimination against women කියලා. එතකොට ශ්‍රී ලංකාවේ දෙමළ මේ ගෑනු අයට අපේ කොහෙද ඩිස්ක්‍රිමිනේෂන් තියෙන්නේ? මොකද අපි ඒගොල්ලන්ව රේප් කරනවද? අපි ඒගොල්ලන්ට අඩුපඩි දෙනවද? අපි ඒගොල්ලන්ට මොනවා හරි වෙන අඩත්തെට්ටම් කරනවද? දැන් වතු වල වැඩ කරන දෙමළ ජනතාවට ඒ තියෙන ප්‍රශ්න මෙතෙන්ට ගෙනල්ලා දාලා නැහනේ. එතකොට එතන මේ වතු වල වැඩ කරන අයට අඩුපඩිය දෙන ඒවා ඒ වතු අයිතිකාරයෝ බහැලා බේර ගන්න ඕනේ ඒවා. නමුත් ඒ ඇරෙන්න මම දන්න විදිහට මේ එහෙම ලොකු මේ ලොකුවට කියන්න මේගොල්ලන්ට දෙයක් මෙතන නැහැ. නමුත් ඊයේ ලීෆ්ලට් ගහලා මේක ඇතුලේ බෙදුවා. එතකොට අපි මේවට කියන්න ඕනේ, මේවට අපි දැනුම් දෙන්න ඕනේ, රජය දැනගන්නත් ඕනේ. මේ වගේ දේවල් වලට අපි මීට වැඩිය උද්‍යෝගමත් ලෙස මේවට පිළිතුරු දෙන්න. දැන් අපි අවුරුදු 1980 ගණන් වලින් ඉඳලා අපි මේකේ කතා කරනවානේ. දැන් අපේ වයසත් එක්ක අපිට තවදුරටත් මේක අරන් යන්න හරි අමාරුයි. හරි? අපිට තව තියෙනවා රෙස්පොන්සිබිලිටිස් අපේ ෆැමිලිස් වල ඒවා තියෙනවා. අපේ ව්‍යාපාර වල අපිට යන්න මේ තියෙන නිසා වෙලාව අඩුයි. දැන් අද ඊයේ මම ආවේ මෙතන කවුරුත් නැති හින්දා මෙතන මේ අපේ පොඩි කතාව හරි කරලා යන්න. එතකොට මේ අපි පවුන් 1000ක් විතර විදන් කරගෙන ඇවිල්ලා මේ කරන එකටත් අර ලංකාවේ සමහර NGO බැට්ටෝ හරිද? උන්ට වෙන යන්න දිහාවක් නැහෙනි. උන් අර පළ ඇති රුකට ගල් ගහනවා වගේ ඊයේ පෙරද කියලා තිබ්බා මේ අර එකේ චිරන්ත අමරසිංහද කියන මොන පොල් බූරුවෙක් කියලා තිබ්බා මේ GSLF එක ෆන් කරනවා කියලා මේ එක මගුල් වලට. හරිද? අපිට යකෝ මේ එක එක බල්ලන්ට මේ ෆන් කරන්න තියා අපි අපේ මේ සල්ලි වලින් අපි මේවට එන්නේ. අපිට මේ එකෙක්වත් අපිට කියලා තියනවා නම් ඔබ වගේ පාහරයෙක් මම මේ මෙතෙන්ට ඇවිල්ලා ඒකමයි කියන්න යන්නේ. ඔබ වගේ පාහරයෙකුට දෙන්න තියෙන උත්තරය තමයි මෙතෙන් ඉඳලා මම මේ දෙන්න යන්නේ. ඔය චිරන්ත අමරසිංහ කියන පොල් බූරුවට උඹ කාගෙන් යපුණත් අපිට කමන්නේ නැහැ. යකෝ අපේ නම ගාවලා GSLF එකේ නම ගාවලා තෝ එන්න එපා මෙතන එක එක කරන්න. අනිත් එක අර කීර්ති රත්නායකද මොකද්ද කියන අර දාගත්ත ඉන්ටෙලිජන්ස් බූරුවා. හරිද? ඌ කියලා තියෙනවා GSLF එක අපේ මොකද්ද මගුලක් කියලා. යකෝ හාමුදුරුවන්ගේ මේ අස්තන හොරට ගහලා ගියේ අර මේ ග්ලෝබල් ශ්‍රී ලංකා එකේ එක නෙමෙයි ජගත් මේ ගෝලිය මොකද්ද කියලා හදාගත්ත අර මේ ඉතාලියේ හොරෙක්. හරිද? ඌ තමයි හාමුදුරුවන්ගේ මොකක්ද දෙයක් කරලා අන්තිමට මෙතන ඌට එන්න බැරි වුණේ. නමුත් GSLF එකේ මේ අපිටවත් මේ කාටවත් මේක ඇතුළට එන්න බැරි වෙලා නැහැ. අද වෙනතුරු අපි හොරාස්සන් ගහලත් නැහැ හාමුදුරුවන්ගෙන්. මෙතන දෙන හාමුදුරුවන්ගෙන් ඒක ඕනනම් උඹට අහගන්න පුළුවන්. ඔය කීප එකට මම මේ ලියන්නේ. හරිද? උඹලා මේ දන්නේ නැති මගුල් ලියවන්න යන්න එපා. උඹලා ලොකු මේ ඉන්ටෙලිජන්ස් පොරවල් වෙන්න යන්න එපා. හරිද? උඹලා තාත්තගේ අරගෙත් නෑ යකෝ අපි මේ ඉන්ටෙලිජන්ස් කරනකොට. ඒක නිසා අපිට මේ එක එකව කියන්න යන්න එපා. මම උඹලට කුණුහරුප නොකිය මේ කියන්නේ මේ මෙතෙන්ට ඇවිල්ලත් මොකද අපිට තියෙනවා මාර කේන්තියක්. මොකද අපි මෙච්චර කල් රට වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න ග්ලෝබල් ශ්‍රී ලංකා ෆෝරම් එක ශ්‍රී ලංකා එක්ස්පැට්‍රියට් ෆෝරම් එක මෙච්චර කල් 1984 ඉඳලා අපි මේ සටන දෙන්නේ රටේ ඒකීභාවය රකින්න. නැතුව තොපේ වගේ බඩගෝස්තරවාදී ජනමාධ්‍යයට නෙමෙයි මේ කියන්නේ. තේරුණාද? උඹලා කීයක් හරි උඹලාගේ රේටින් දාගන්න උඹලා මේ වැඩ කරන මිනිස්සුන්ගේ නම් දාලා උඹලාගේ රේටින් බලව ගන්නවා. හරිද? උඹලාගේ රේටින් දාගන්නලා උඹලාගේ වෙන කොහේ හරි ගිහිල්ලා. මට මේක ප්‍රසිද්ධිය කියන්න බෑ. මට උඹලා ප්‍රයිවට් එකේ හම්බුනොත් මම උඹලා ලස්සනට මේක කියලා දෙන්න. තේරුණාද? මේ ඒකින්ද මොකද මේවා අර වචන පාවිච්චි කරන්න බෑනේ අපිට. නැත්නම් අපි දන්නවා උඹලාට කියන්න. තාත්තගේ අම්මගේ නං හිටන් ඉඳලා කියන්න අපි දන්නවා මේවා. ඒ නිසා මම උඹලාට කියන්න යන්නේ උඹලාගේ පාඩුවේ උඹලාගේ තැනේ හිටපල්ලා. හරිද?
උඹලා ගේ ගේම්බෝ වගේ උඹලා දන්නේ ලින් මැඩියෝ උඹලා දන්නේ නැහැ ඒකෙන් පිටත මොනවද වෙන්නේ කියලා. යකෝ අපේ රටට වෙනුවෙන් රටට විරුද්ධව මෙතන NGO 50ක් 55ක් විතර ගහනවා. අන්න උන් ගැන කියපල්ලකෝ. මේ අපිව මරන්න කණ්ඩා දෙන්නේ. යකෝ අපි මේ එක මේ ඕගනයිසේෂන් එකයි මේක ඇතුලේ වැඩ කරන්නේ. ලංකාව වෙනුවෙන්. ඒකට කෙලින්නද උඹලා හදන්නේ? උඹලා යකෝ සිංහල ජාතියට නින්දාවක්. උඹලා සිංහල තාත්තා කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ හැටි ජාතකයේ වෙලා ඉපදිච්ච එකටත් උඹලා කනගාටු වෙලා. තේරුණාද? මට මේ කේන්තියට මම මේ අතින් සල්ලි දීලා ඇවිල්ලා මේ පුටු වැට්ටේලාද කියන්නේ උඹලට. උඹලා වගේ පාහරුව ලංකාවෙන් උඹලට තියෙන මේ මොනවාද ඒකට කියන්නේ මේ උඹලගේ සිවිල් රයිට්ස් අයින් කරලා උඹලා ලංකාවෙන් පිටුවහල් කරන්න ඕනේ. උඹලා ලංකාවට හොඳ ශ්‍රී ලංකාවේ ඉන්න ඕනේ උන් නෙමෙයි උඹලා. උඹලා අතිජාත පුත්‍රයෝ නෙමෙයි රටේ. ඒක නිසා දැනගනින්න ඊට පස්සේ මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරනකොට කවුද කින්ද මන්ද මේවා ඉන්නේ කියලා හොයලා බලලා ඇඟිල්ල දික් කරපල්ලා. අර චිරන්ත අමරසිංහ කියන බූරු බල්ලා ඌ දැනගන්න ඕනේ ඌගේ තරමට ඉදිමෙන්න. ඌ NGO එකකින් යපන එකක් ඇත්ත. ඈ උඹ දන්නවද යකෝ පාස්කු පාරේට ශ්‍රී ලංකා මේ අපේ මේ ග්ලෝබල් ශ්‍රී ලංකා ෆෝරම් එක ෆන් කරා කියලා. ලැජ්ජ වෙන යකෝ ඕවා කියන්න අපිට. තේරුණාද? උඹ වගේ උන්ට ඉන්තරවාසී යවන්න ඕනේ උඹලට. උඹලා යවන්න දැන් තියෙනවා. කාලකන්ණි බල්ලෝ. උඹලා දැනගනින්න උඹලා කතා කරනකොට කාටද මේවා කියන්නේ කියලා. මට නම් කමන්නේ නැහැ මොකා වුණත් මේ මට සයිස් වැඩක් නැහැ මට. අපි ඉන්නේ රට වෙනුවෙන්. තේරෙනවද? ඒ කැක්කුමට තමයි මේ ඇවිල්ලා කතා කරන්නේ. නැත්නම් උඹලා වගේ එක බල්ලන්ගෙන් බැනුම් අහන්න නෙවෙයි. අපි මෙච්චර කල් මේ ඉවසගෙන ඉන්නවා මේක හැම එකක්ම උඹලා මේ හිතන්නේ උඹලා තමයි වැඩෝ කියලා. වැඩෝනේ යකෝ ඇවිල්ලා මේවට කෑ ගහපල්ලා. මෙතන ඇවිල්ලා LTT කාරෝ 55ක් විතර මේ NGO හදාගෙන මෙතන කෙලිනවා අපිට. හරිද? ඒවට උඹලා බලාගෙන මේ අන්න ඒවට උදව් කරපල්ලා. හතවහක්වත් නොදී ණයට කහින 70 අපි දැනගනියෝ ග්ලෝබල් ශ්‍රී ලංකා ෆෝරම් එක නැත්තම් යකෝ මෙතන අපිට මෙතන වන් මෑන් ෂෝ එකක් තියෙන්නේ LTT කාරන්ගේ. උඹලා ඒක දන්නේ නැහනේ. දැන්වත් දැනගනින්න. මගේ නම සේනක රාජපක්ෂ. තේරුණාද? අපිට තියෙනවා කැක්කුමක්. දැන් ගහපල්ලා මඩ අර කල්ලගෙන මේක අල්ලගෙන ඒක අල්ලගෙන මේක අල්ලගෙන. දැන් තේරුණාද? යකෝ මේවට ඇවිල්ලා කතා කරපල්ලා උඹලගේ ලොකු NGO බම්බුවල්. බත් බැලයෝ. එක එකාගේ පන්දන් අල්ලගෙන එක එකාගේ දේශපාලනයුන්ට කඩේ යන තොපි ඈ එක කාලයකට තොපි එක පැත්තකට කතා කරනවා තව කාලයකට තව පැත්තකට කතා කරනවා යකෝ මෙන්න මේවට කතා කරපල්ලා ඇවිල්ලා අපිව කන්න නැතුව අපි විතරයි මෙතන මේ වචනයක් හරි කතා කරන්න ඉන්නේ මේ UN එක ඇතුලේ තේරුණාද මේවට දේශපාලනය ගාව ගන්න එපා රට වෙනුවෙන් හිතපල්ලා හිටගනින්න රට වෙනුවෙන් තොපේ දේශපාලනයව තියාගන්නලා තොපේ හදවත ඇතුලේ ඡන්ද කාලේට ඒව කරපල්ලා ඡන්දේ උරුණාන් පස්සේ ඊළඟ ආණ්ඩුවත් එක්ක වැඩ කරපල්ලා ඊළඟ අවුරුදු 5 තේරුණාද පාරයෝ මට වෙන කියන්න දෙයක් නැහැ මෙතන උදේ ඉඳලා හවස වෙනකන් අපේ ලේකෝප කරන්න හිටපල්ලා අපිට කරන දේවත් අපිට කරන්න නිදහසේ ඉන්න දීපල්ලා අපි ඉඹලන් ඉල්ලන්නේ නැහැ හතපාක්වත් පුළුවන් නම් පෙන්නපල්ලා අපේ account වලට එහෙම නැත්නම් අපේ account වලින් කාට හරි අපි යකෝ කාට හරි හතපාක් හරි යවුවොත් ඒ මිනිහ එක්ක අසනීපෙලා ඉන්නකොට බේත් ගන්න ඇරියා ඈ අර කීර්ති වර්ණකුළු සිරි වගේ අපේ මරුණ ඒ පත්‍ර කලාවේදියා ලංකාව වෙනුවෙන් හිටගත්ත මිනිස්සු ඒ මිනිස්සුන්ට අපි කීයක් හරි උදව් කරා ඇරෙන්න එහෙම නැත්නම් උඹලා දන්නවද සුනාමි එක වෙලාවේ අපි කන්ටේනර් ගණන් බඩු ගහලා ලංකාවේ බෙදුවේ කියලා ඈ ඒවට අපිට සම්මාන හම්බුණා කියලා දන්නවද අපි ගෙවල් 524ක් හදලා දුන්නා කියලා දන්නවද උඹලා ඈ අපේ සංවිධාන වලින් උඹලා දන්නේ නැහනේ ශිෂ්‍යත්ව දීලා උඹ දන්නවද අනුරාධපුරයේ වික්ටරි හොස්පිටල් එකට කෝටි 2.5ක වාට්ටුවක් හදලා දුන්නා කියලා උඹලා දන්නවද ගණේ මුල්ලේ ඩිසේබල් සෝල්ජර්ස්ලට මේ ෆෑන් දාලා මේවා හදලා දුන්නේ කවුද කියලා ශ්‍රී ලංකා එක්ස්පැට්රියට් ෆෝරම් එක ග්ලෝබල් ශ්‍රී ලංකා ෆෝරම් එක ඒවැ සමාජිකව තමයි සල්ලි එකතු කරලා ඇරි අපි පාරවල් දිගේ යකෝ උයලා කණ්ඩ බොණ්ඩ මේ මිනිස්සුන්ට දීලා ඒ සල්ලි වලින් තමයි යකෝ අපි ඕවට විදන් කරේ ජර්මනිය වගේ රටවල් වල ඉඳලා උඹලා දන්නේ අපි කරලා තියෙන්නේ අපි උඹලාට කරලා තියෙන්නේ දශමයක් ඔය කිව්වේ දශමයක් ඒක නිසා තොපි රටට මොනවද කරලා තියෙන්නේ කියලා ඉස්සෙල්ලා කියපියව අනිත් උන්ට ඇඟිලි දික් කරන්න ඉස්සෙල්ලා පාහර බල්ලෝ